ඔන්න ඉතින් කාලෙකට පස්සේ අපි vlog එකක් ගෙනවද? ඔව් ඔයගලන්ට මතකද දන්නේ අපිව ඇතරම් මම කුෂාන් මේ යශෝදා our diary දැන් මාස 3ක් 4ක් අපි vlog නොදා හිටියා. ඉතින් ඔන්න අපි ආයි පටන් ගත්තා අපේ vlogs. ඉතින් දැන් පේනවනේ මේ කොහෙද ඉන්නේ කියලා. පිටි පස්සම පෙට්ටිය එන්ජින් එක සද්දයක් ඇහෙන්නේ හයිබ්‍රිඩ් කෝච් එක නැගලා වගේ තමයි දැන් අපි හරියටම කිව්වොත් ඉන්නේ ගාල්ලේ ස්ටේෂන් එක. ඔව් ගාල්ලේ ස්ටේෂන් එකේ හේතුව ගාල්ලේ එන්න මේ යශෝට තමයි මේ කේස් එක තියෙන්නේ. කෝච් යන ආසාවක් මේ අපි වෙන තැනක යන්න බැලුවා ඒක හම්බුනේ නැති නිසා මෙහෙට හරි යනවා කියලා. යශෝට තිබ්බ මේ ප්‍රශ්නයක් තමයි මේ විසඳන්න ආවේ. දැන් ඉතින් අපි ගාල්ලට ඇවිල්ලා ඉවරයි. දැන් ගාල්ලෙන් පස්සේ කරන්න මුකුත් ප්ලෑන් කරලා නැහැ නේ. හරි. එහෙනම් ඉතින් අපි මෙතන ඉඳලා බලමු අපි මොනවද කරන්න කියලා. අපිවත් දන්නේ නැහැ. දැන් මේ ආවේ අපි මේ පැත්තට කෝච්චිය. එන්ජිමේ තිබ්බේ මෙන්න මෙතන. මේක මම පළවෙනි පාර මම මේක දැනගත්තේ. මේකේ සීන් එක තියෙන්නේ මේ කෝච්චියේ එන්ජින් එක ආයෙ ගිහිල්ලා ඉස්සරහට ගහනවා. ඒක වෙන්නේ මෙන්න මෙතන මේ එන්ජින් එක මෙහෙම ඇවිල්ලා මෙන්න මේ මෙන්න මේ ගැජට් එකකින් එකට අර පැත්තට සෙට් වෙනවා. අර බටන් එකක් තියෙනවලු. ඒක ප්‍රෙස් කරාම මේකේ රේල් පීල්ල මාරු වෙනවා. රේල් පීල්ල මාරු වෙනවලු. ඊට පස්සේ අන්න අර පාර ගිහිල්ලා එහෙම ගිහිල්ලා ඔන්නෝම ඉස්සරහෙන් ගහනවලු. මෙහෙම තියෙන්නේ ස්ටේෂන් දෙකයි. එකක් ගාල්ල අනිත් එක නුවර කිව්වා. නුවර. දැනුමට යමක් හොයාගත්තා. පළවෙනි පාර ස්ටේෂන් එකකින්. අපි ඉතින් මෙතනින් රයිසන් කරි කෑවා මේ බඩගින්න වැඩිකමට දීපු ගමන් කෑවා. ඒ කියන්නේ දැන් ඉතින් 12ට වගේ ළඟයි 12යි. දවල්ට කෑවා වගේ තමයි. දවල්ට උදේට දෙකටම එකට කෑවේ. අපි ජංගල් බීච් එකට යන්න ත්‍රිවිල් එක ගාන නිකන් ඇහුවා. හැබැයි අපිට හිතුණා පොඩ්ඩක් ඒක ගාන වැඩි කියලා. රුපියල් 1200ක් කිව්වා මේ කිලෝමීටර් 6ක් වගේ තියෙන්නේ නේ. ඉතින් අපි කියනනේ අතල් එකටත් එක්ක බස් එකේ සල්ලි ටිකක් ඉතුරු කරගන්නේ කොහොමද කොකට? යන්න ඕනේ. ඔයගොල්ලෝ ආවොත් අබරාදුව බස් එක. මේ පැත්තේ ඉඳලා මේ තියෙන හෝල්ට් එක මේ පැත්තේ තියෙන්නේ. ওই පැත්තේ ඉඳලා එන්න තියෙන්නේ අම්මාම පල්ලයට ගිහලා ඔතනින් බහින්න තියෙන්නේ බස් එකේ. යශෝට පයින් ඇවිදින්න ආසයි කියලා ඔන්න දැන් අපි පයින් යශෝට කිරි පැකට්ටයක් දීලා ජංගල් බීච් එකට ඇවිදිනවා. කොච්චර දුර යන්න ඕනේද? මේ බොරු කියන්නේ. පට්ට කන්දක් තියෙන්නේ. මේ අපි බලන්න ආවේ ඉතින් කොහොමද කියලා මේ දන්නේ නැහැ ඇවිල්ලා නැහැ නේ කලින්. සාමාන්‍යයෙන් කිලෝමීටරයක් වගේ තියෙනවා. කිලෝමීටරයක් තියෙනවා විනාඩි 10ක් 15ක් වගේ. පොඩි අවුලක් තියෙනවා හැබැයි. ඉන්න මේ කඳු ටික තමයි සුපිරි. ඒ වань කන්ද පට්ට කන්දක් තියෙන්නේ මේකේ. අම්මේ. අයියෝ. චුට්ටයි නැග්ගේ. මං කියලා එක්කන් ආවේ. ඔව්. පට්ට අවුවක් තියෙන්නේ. අම්මා බල්ලෙක් වගේ නේ හති දාන්නේ. මං කිව්වට හතියි කියලා. සෑහෙන ලොකු කන්දක් තියෙන්නේ. අර පේනවනේ අර බස් එක යන්නේ ටි. එන හිමින් යන්නේ. යාළුවනේ යශෝගේ එන්ජිම හිර වෙලා පොඩ්ඩක් කූල් කරනවා. එන්ජිම කූල් කර තමයි උඩට යන්නේ. ඔන්න දැන් අපි පයින් ඇවිදන් යන ගමන් ඔන්න බාන්නක එකපාරටම පේන view එක. දැන් ඕගොල්ලෝ දැක්කනේ අපි අර ආවේ පට්ට අවුවක. ඒ අවුව ආපු පාර එකපාරටම මෙන්න මෙහෙම කැලයක් වගේ වෙනවා. දැන් මේ කැලේ මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. මේ බලන්න ලස්සන. මේ පාර මම මේ දෙවෙනි පාර මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. එහෙමද? ඔව්. මම ඇවිල්ලා තියෙනවා කලින්. හැබැයි අපිට එච්චර වෙලාවක් ගියේ නෑ පයින් එන්න නේ. ඔව්. කිලෝමීටරයක් නේ. ඔව් ත්‍රිවිල් තියෙනවා. මේ වගේ තැනකට ඉතින් නෑ. මේ වගේ තැනකට රුපියල් 1200ක් දීලා ඉතින් අපි එන්නේ ඉතින් ට්‍රැවල් එකන්නේ. ඒකට ඉතින් අපිට එච්චර ගාණක් නෑ අවුලක් නෑ. අපි පොඩ්ඩක් ඉතින් අර වෙනසකටත් එක්ක ආවේ. ඔන්න දැන් අපේ වෙනස අපිට එච්චර ලොකු අවුලක් නෑ නේ. ලොකු හානියක් නෑ මේ අර පොඩ අවුව හින්දා තමයි අමාරුනේ. ඔව් අවුව තිබුණා පොඩ. නැත්තම් අවුලක් නෑ. යා. මෙතන ටිකක් පාර අමාරුයි. ඒ වුණාට මේ අමාරු පාරෙන් යන්නේ දිව්‍ය ලෝකයකට. නානවද? නානවද? නාන්න එන්නේ නැහැ නේද? යම් බලන්න ලස්සන බීච් එකේ අපරාධ නාන්න ඇඳුම් ගේන්න තිබ්බා.
උදේ නැගිටිනකොට කොහොමත් නාන්න කම්මැලිනේ. එතකොට අමතක කරලා එන්නේ. මේ බලන්නකො නාන්න ආවේ නෑනේ. ඇහුවා හැබැයි. නාන්න ඇඳුම් ටික විතරයි ගේන්න තියෙන්නේ. ෂි. ඇඳුම් ඉතින් ගන්න පුළුවන්. අයියෝ. මේ වගේ තැනකට ඇත්තටම ගෙදර අපි ප්ලෑන් කරනකොට එක්කුණ ආන්න ඕනේ නෑ කියලා හිතලා එන්න නරකයි ඇත්තටම. මොකද එතනට ආව මේ වයිබ් එක අපරාධ කියලා හිතෙනවා. සිරාවට මේ බලන්නකො ලස්සන මේක දාන් යන්නේ. බීච් එකේ. වා. ටූරිස්ට් සෑහෙන්න ඉන්නවා අද. මං ගැලවෙන්නේ. මේ සම්පූර්ණයෙන්ම ටූරිස්ට්ලා ඉන්නේ. මං ඇහුවා ඔයාගේ යන්නේ යනවද කියලා නැහැ කිව්වනේ මං ඒ නිසා දැන් ඉතින් මොනා කරන්න රැල්ල පාගලා එන්න තමයි තියෙන්නේ. එන්න බීච් එක කොහොමද ලස්සන. මේ පාට ලස්සන පාටක් තියෙන්නේ. අපිට යන්න පුළුවන් අන්න අර පැත්තට යන්න පුළුවන් මේ පැත්තෙන් මේ පැත්තට යන්න පුළුවන්. මේ බලන්න නානව ලස්සනට නාන්න තිබ්බනේ අපරාධේ. කෑවා වැඩේ යෂෝ කෑවා. මම නෙවෙයි ඔයා. එහෙමද? ඔව්. මේ ඇත්තටම මට කම්මැලි හිතිලා තිබ්බේ. ලස්සනයි. මං ඊයේ මු කියනකම් මෙයා හිටියේ කම්මැලි කමෙන්. කියන්න ඉතින් මොනා හරි. මොනවා කියන්නේ වෙති? ඔන්න යෂෝත් දැන් රැල්ල පෑගුවා. අපි නාන්න ආපු නැති එක නම් ඒක ලොකුම පාඩුවක්. මෙතනට ආවෙන් පස්සේ තමයි තේරුනේ. මේක ඔවම ඊයේ කම්මැලි කමේ හිටියේ මෙයා. මේක ඇත්තටම මේ මම කලින් ඇවිල්ලා තියෙනවා මෙතන මේ දැන්ට අවුරුදු 5කට විතර කලින්. එනකොට මෙතන මාර විදියට මේ සවුත් වෙලා තිබ්බේ. ඒ කියන්නේ හිටිකොළ පොලිතින් අපි නානකොට මෙහෙම කෙලින්ම පොලිතින් එකත් එක්ක තමයි එන්නේ. එහෙම වුණා. එහෙම අපිට වුණා සීන් දෙක තුනක් වුණා. හරිද? මෙතන එන අපිරිසිදුවට තිබ්බා. මන් දන්නේ කවුරු කරලාද කියලා. හැබැයි දැන් නම් මෙතන ඇත්තටම මාර පිරිසිදුයි. ඔව් මොකොත්ම නැහැ. මේ විදිහටම තියෙනවා හොඳයි නේ. ලස්සනයි. ඇත්තටම හොඳයි. ඒ මං ගියේ මේ බීච් වලට වඩා මට මේකේ වැල්ල වෙනස්. ඔව්. නේ? මොකද? තුනී වැල්ලක්. ඔව් මේ වැල්ල මරු. කපරාරුවට සුපිරි වැල්ල. කියාපු වැල්ල කපරාරුවට. ඇත්තට මේ? හරි මේවයි නේ? සනීපයි නේ? නෑ නෑ රොඩු මුකුත් නෑ මාර පිරිසිදුයි. ඒ කියන්නේ මේ කොළ රොඩුවක් නෑ. නෑ. මේක ඇත්තටම මේ ටුවරිස්ට්ලා ඉන්නේ මේ හරියේ. අපේ ලෝකල්ලා ඉන්නවා අර හරිය නානවා. මෙතනට view එක මරු. මේ බලන්න view එක. මෙතන තියෙනවා මැංගෝ ලැසි එකකුයි ඇවෝකාඩෝ එකකුයි. අපි ගාලුකොටුවෙන් බැස්ස බස් එකේ. දැන් යනවා දවල්ට මොනවා හරි කන්න. දවල්ට මොනවා හරි කන්න යනවා. මේ මෙතන තියෙනවා මාළු මාකට් එකක්. එහෙනම් මාළු මේ පැත්තේ හරවන්න මේ පැත්තට. යසෝට හරවන්න බෑ නෙවෙයි. එන්න මේ පැත්තේ තියෙනවා මාළු මාකට් එකක්. මාළු සුවඳයි. එහෙනම් ගඳයි. අපි දැන් යන්න හදන්නේ ගාලුකොටුවේ එක එන්ට්‍රන්ස් එකකින් ඇතුළට. මේ තියෙන්නේ ලන්දේසි දොරටුව පිට මුහුණට. මේක තමයි ඒ සෑහෙන්න පරණ මේ බිත්ති තියෙන්නේ මේකෙමි. අස්සේකුයි සිංහෙක් මම හිතන්නේ සිංහෙකුයි ඉන්නවා. ඒ කාලේ තිබ්බ ලෝගෝ එකක් මොකක් හරි. මාර කූල් ඈ. මේක තුල ඔව්. මාර කූල් ඇතින් මේ දොරවල් බලන්න මේ. ඒ කාලේ දොරවල් තියෙනවා. ඔන්න අපි ආවා ඇතුළට. මේ පැත්තෙත් ඒ වගේම තියෙනවා ලෝගෝ එකක්, පරණ ලෝගෝ එකක්. මේ තියෙන්නේ අනිත් පැත්තේ බිත්තිය. ඒකත් සෑහෙන්න පරණයි. මේ ජනෙල් පවා ඒ කාලේ විදිහටම තියෙනවානේ. මේක මම දැකලා තියෙනවා සෑහෙන්න ෆොටෝ ෂූට් එහෙම කරනවා. ඔව්නේ. ඔව්. මේ චර්ච් එකත් එහෙමයි. මේ චර්ච් එකත් පරණ චර්ච් එකක්. ඒකෙත් ඒ පරණ ගතිය ඒ විදිහටම තියෙනවා. 1821 1871 අපි දැන් මෙහෙම පල්ලෙහාට යන් නේ යෂෝ කන්නනේ යන්නේ. අර පැත්තට යන්න. අර පරණ ගතිය ඒ විදිහටම තියෙන හතරමං හන්දියක්. බිම මේ අස්ස කරත් එහෙම මෙතන ට්‍රැෆික් ඕවයිසි කෙනෙක් එහෙම ඉන්නදී මෙතන. අන්න යාළුවනේ මේ කන්නත් කලින් ආයි ඔන්න මෙතන බැරිස්ටර් එකක් තියෙනවා කියලා ඇදගෙන ආවා යෂෝ. අන්තිමට කෝපි එකක් අරගෙන මෙන්න මේ පාන් පෙත්තක් ගත්තා. බඩ පුරව ගන්න. මේ පරණ ස්ටයිල් එකට හදලා තියෙන්නේ. මෙන්න මේ බලන්න මේ යටම. මේසෙ මේසෙට දාලා තියෙන්නේ මොකක් හරි අර දැතිරෝද ටයිප් එකේ වැඩ. පුටුත් එහෙමයි මේ පුටුවත් එහෙමයි මේ
ටී හදන තැන ඒකෙත් එහෙම පරණ ලෑලි වලින් තමයි හදන්නේ. මේ ගිටාර එක තියෙන මේක ඔක්කොම පරණ වලින් හදලා තියෙන්නේ. මාර ලස්සනයි. මේ මේසෙත් එහෙමයි. මේසෙත් බීරලා තියෙන්නේ. දෙරපු මේසකින් තමයි ආර්ට් එක අරන් තියෙන්නේ. අපි කෝපියක් බිව බඩ පිරෙන්න අද දවසටම ආයි කන්න ඕනේ ෂේප් එකේ. එහෙමද හිතන් ඉන්නේ. ඔව්. හොඳ කෝපියක් ගැව්වා. ඒ වගේම පාන් පිටි දෙක කෑවා. සැන්ඩ්විචස් පාන් කෑවා. කියන විදිහටම තමයි කෑවේ. සැන්ඩ්විච් පාන් දෙකයි. සැන්ඩ්විචස් පාන්. මෙයා තමයි ඔක්කොම කෑවේ එක. ඔව්. දැන් කොයි පැත්තද යන්නේ? බලන්න අස්ස කරත්තයක්. අයින් වෙන්න අස්ස කරත්තයක්. අස්ස කරත්තයක් නෙමෙයි වාහනයක්. කාර් එකක්. කොච්චර කරත් මොහොත දකින්නකොට පොඩි අමුතු වෙනවා නේ ෆීලිං එක. අන්න බලන්න එක පාටම මම මෙහි ඇවිල්ලා තියෙනවා 3-4 පාරක් ගෙනට කොච්චරවත් එපා වෙන්නේ මං ආවනම් පළවෙනි පාරේ. එහෙම අන්න තියෙනවා සමචෛත්‍යය. අපි මෙන්න මේ පැත්තේ ඉඳලා තමයි ආවේ. මේ තියෙන්නේ ජංගල් බීච්. ජංගල් බීච් එක මෙන්න මේ හරියදී. හරිද? ඔය පේනවද දන්නේ අර චූටි තීරුවක් තියෙනවා මෙන්න මෙතන. ඔව් නේ හරිය දෙපැත්තට. මේ තියෙන මෙන්න මේ හරිය වැල්ලක් තියෙන අන්න ඕක තමයි ජංගල් බීච් එක. අපි ඔන්න වටේ ඉඳලා තමයි ආවේ. මහ ලොකු දුරක් නේ. පේන දුර ඉඳලා තියෙන්නේ බලද්දි. ඔව්. නේද? කොහමද ලස්සන? අපි යනවා ඊළඟ view point එකට. ඉරත් තාම තියෙන උඩ යශොත් වෙනවා හිමින් හිමින්. මේක තමයි ඊළඟ තැන. මේකේ ගොඩක් සෙනග ඉන්නවා. මෙතන හරිද? එන්න මෙතනට තමයි පයින්නේ. පොල්ල සෙට් එකක් උඩින් ඉඳලා පයින්නේ මං හිතන්නේ මෙන්න මෙතනට. මෙන්න මේ වලට. මෙන්න මෙහෙම තමයි පේන්නේ. මේ වතුර හරි පැහැදිලි. ඔව් නේ. ඔව්. අපි යන්න අර පැත්තේ නාන්න පුළුවන්. එන අයට නාන්න පුළුවන්. මම හිතන නාලා තියෙන එකපාරක්. ඔක්කොම ක්ලීන් නේද? හොඳයි වතුර. වතුර මේ මේ ගල් වලින්ම විතර නෙමෙයි. කොරල් පරත් එක්කම තමයි වැඳලා තියෙන්නේ. කාලතුවක්කුවක්. මටම කියන්නකෝ. නෑ කාලතුවක්කුවක් තියෙන්නේ. ක්‍රියා විරහිත කරපු. මේක වැඩ නෑ. මේකත් වැඩ නෑ. ප්‍රදීපාගාරය තියෙනවා. මෙහෙම කෙලින් යන්න එපා. කෙලින් ගියොත් පුතේ බිම තමයි. මේ පේනවනේ. එතනින් මේක බැලලා දිහා බලාගෙන මේ යන්න එපා. මේ පේනවනේ. ඉවරයි. අන්න ගාල්ලේ ආපු අයට නානවා නම් එන්න පුළුවන් මෙන්න මෙතනට. මේ ගොඩක් අය මෙතන නානවා. මේක තියෙන්නේ මෙන්න මේ ලයිට් හවුස් එක පල්ලෙහා. මෙන්න ඔයගලන්ට පේනවා සෑම කළු වලාවකම රිදී රේඛාවක් ඇත කියන උපහැරණේ. මේ තියෙන්නේ මේ. එන්න රිදී රේඛාව, එන්න කළු වලාව. දෙකම තියෙනවා. කොහමද ලස්සන? මරුනේ? බලන්න අමාරුයි උනාට. ලස්සනයි උනාට. පරණ කාර් එකක් එහෙම නවත්තලා තියෙනවා. බලමු ස්පොට් එකට ගිහිල්ලා. කොහොමද යශෝ තෝරපු කැෆේ එකේ වයිබ් එක? ඈ? හොඳයි නේ. තව ඇතුළට යන්න පුළුවන් නේ. අපි ගිහිල්ලා බලමු ඇතුළටත්. ඇතුළේ තියෙනවා රෙස්ටෝරන්ට් එක. මෙතන බයික් එකක් තියෙනවා. මරු වයිබ් එකක් නේ. ඔන්න අපි තැන වෙනස් කරා. මෙතන තියෙනවා මිරර් එකක්. ලස්සනයි තැන නේ. මාරම ගති. මේ තියෙන ගස් මොනවාද මේ නැචරල් ගස් තියෙන්නේ. මෙතන ඉමුනේ. යශෝ ගත්තා මැංගෝ ජූස් එකක්. මං ගත්තා පැෂන් ෆෘට්. ඔන්න අපේ අද ගාල්ලේ සංචාරය මෙතනින් ඉවරයි. මේ ආතල්ලයක් ගත්තනේ. ඔව්. මේ යශෝ කෝච්චිය ගෙනාවා ජංගල් බීච් ගියා. අතර වටේම ගියා. දැන් මේ පොඩ්ඩක් රෑ වෙලා තියෙන්නේ. දැන් පොඩි ලස්සන වයිබ් එකක් තියෙනවා මෙන්න මේ පාරේ. පේනවනේ ලයිට් දාලා. ඉතින් ආයි මතක් කරනවා our diary subscribe කරන්න අපේ YouTube channel එක. මේ යශෝ මං කුෂාන්. එහෙනම් තවත් වීඩියෝ එකකින් ළඟදිම හම්බෙමු. See you.
අතර වටේ රස්තිය අදු ගාලා රස්තිය අදුවද කාලා බීලා 99න් අන්තිම බස් එකේ සීට් දෙකක් ඉතුරු වුණා.